හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අපි ඔයාලා එක්කන් යන්නේ සීෂෙල් වල තියෙන ලස්සන තැනකට. ඒ තමයි ෆොරස්ට් ගයිඩ්. එහෙනම් අපි බලමු මේ ගමනේ විස්තර ටිකක්. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ වලට ඉස්සරහට බලන්න පුළුවන්. So call my time. අපි මේ ගමන යන්නේ බස් එකේ. ඉතින් බස් එකේ යන වෙලාව මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට මෙන්ෂන් කරලා තියන්නම්. ඔන්න අපි තැනට ආවා. ඉතින් අපිට විනාඩි 5ක් විතර ගියා මෙතෙන්ට එන්න. මේක නම් හරිම ලස්සන තැනක්. සීෂෙල් වල ජොබ් එකක් කරන එහෙමත් නැත්නම් වර්ක් පර්මිට් තියෙන කට්ටියට විතරක් මේකට නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනිත් අයට රුපියල් 300ක සීෂෙල් මොදලින් රුපියල් 300ක ටිකට් එකක් අරගෙන තමයි මෙතනින් ඇතුළට යන්න ඕනේ. ඉතින් මගේ හස්බන්ඩ් නම් සීෂෙල් වල ජොබ් එකක් කරන නිසා එයාට ටිකට් එකක් ගන්න ඕනුනේ නැහැ. මට විතරයි ඇතුළට යන්න ටිකට් එකක් ගන්න ඕනුනේ. ඉතින් ටිකට් එකත් එක්කම මේ වගේ ලීෆ්ලට් එකක් අපිට හම්බ වෙනවා. ඒක තමයි ගමන් මාර්ගය විස්තර කරලා තියෙන්නේ. හැබැයි ඒක නැති කරගන්න නම් එපා. නැති කරගත්තොත් ගෙදර ගිහිල්ලා ඉවරයි. All this time I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. ඉතින් මේ තමයි සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් ලෝකයේ ලොකුම පොලිසිය. ඉතින් මේක බලන්න තමයි මේ රටට ගොඩාක් සංචාරකයෝ එන්නේ. මේ ඉන්නේ කොළ පාට කෝනෙක්. මෙන්න මෙතන තමයි අපි දැන් අතර වෙලා ඉන්නේ. ඉතින් මේ මැප් එක හරියටම බලාගෙන යන්න ඕනේ. නැත්තම් මෙහෙම පාර වරදින්න ඉඩ තියෙනවා. අපිට ටිකට් එකත් එක්ක හම්බුනන ලීෆ්ලට් එකේ තියෙනවා මේ ෆොරෙස්ට් ගයිඩ් එක ඇතුලේ දැක බලා ගන්න පුළුවන් සත්තු වර්ග කිහිපයක් නම් කරලා. ඉතින් අපේ හස්බන්ඩ් නම් හම්බෙලා තියෙනවා කළු පොකිරිසෙක්. ඉතින් ඒක තමයි එමුට පෙන්න ඉන්නේ. ඉතින් පේනනේ මේ පොල් ගෙඩිය කොච්චර නම් ලොකුයිද කියලා. ඉතින් ඔයාලට මොකද මේ පොල් ගෙඩිය ගැන හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම්. We were sparks on quiet streets. දැන් අපි දෙන්නට හොඳටම මහන්සි. ඉතින් මේ පේනානේ අපි දෙන්න මේ පඩිපෙළ ගොඩාක් කොටට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉඳගෙන මහන්සි අරින ගමන් තමයි මේ ඉන්නේ. If I called you tonight, would it feel
same? Or have we both moved on to different names? මෙතැන්ට සීෂල් මුහුදම හරි ලස්සනට පේනවා. ඉතින් අපි කිලෝමීටරයක් විතර ගෙවාගෙන තමයි මෙතැන්ට ඇවිලා ඉන්නේ. Up since 3, scrolling back what we used to be. Half truths in this late night chat, both of us knowing what a lie that. Funny how we talk like we're fine, but your name still lives in my rhyme. Take me back to the start, before the quiet and the scars. Take me back to the start, before the quiet and the scars. When the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. මට නම් හිතෙන්නම මෙතන දැක්කහම කෑම්පින් කරන්න. ඔයාලට මොකද හිතෙන්නේ? ඒත් කෑම්පින් කරන්න දෙනවද දන්නේ නැහැ ලංකාවේ වගේ. Back to the start, before the quiet and the scars. When the world felt small දැන් අපි යමු අනිත් ඒ පොයින්ට් එක බලන්න. Take me back to the start, if only for a moment. ඊට මොකද කියන්නේ? හරි මම හරි. කාලෙ All හිටම this time හරි මාදී මේ පේන්නේ. I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. Thought I never knew. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. I just want to be next to you. I get lost when I look in your eyes. Do you even eyes? Learning do you even learning? Leave now, make your escape. You know the fortune favors the brave. So close, just get away. No surprise. මේ බලන්න ඉතින් කොච්චර ලස්සනට මේ පල්ලෙහා පේනවද කියලා. මුහුදයි බෝට්ටුයි ඒ වගේම පල්ලෙහා තියෙන ගොඩ නැගිලි හරිම ලස්සනයි නේද ඉතින්. මේක නම් ඔයාලට කියනවට වැඩිය එතනට ගිහිල්ලා මේ සුන්දරත්වය විඳින්න තියනවා නම් ඒක තමයි මම හිතන්නේ වටින්නේ. To be next to you. I get lost when I look in your eyes. Do you even මම චන්ඩිය වගේ ඉස්සර වෙලා ගිහිල්ලා වැටෙන් ගියපු අවස්ථාව තමයි ඔයාලා ඔය දකින්නේ. I get lost when I look in your eyes. I just want to be next to you. මෙන්න ඉතින් අපිට ලොකුම ලොකු පොල් ගෙඩියක් අල්ලන්න අවස්ථාව ලැබුණා.
අම්මෝ මේක නම් හිතාගන්න බැරි තරම් ලොකුයි. ඒක නම් මෙතැන්ට ඇවිල්ලම් බලන්න ඕන ඉතින් එක කොච්චර ලොකුයිද කියලා. ඉතින් අපි අපේ ගමනේ අවසානයටම ඇවිල්ලා ඉන්නේ. අපි දෙන්න හයිකින් කරපු විදිය තමයි ඔයාලොය දැක්කේ. එහෙනම් අලුත් වීඩියෝකින් හම්වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. මතකනේ ලස්සන ළමයෝ අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ගිහින් එන්නම්.